ඉස්සරහා සතියෙම ටිකක් වැඩ සතියක් නිසා මං ටිකක් කල් තියාගන්න පුළුවන් විදියට මාළු බෙදුමක් හදාගන්නයි යන්නේ. වැඩ දවස්වලට මේ වගේ දෙයක් හදලා තියාගන්නවා කියන්නේ හරිම වටිනවා. මම තලපත් මාළු ටිකක් අරන් ඇවිල්ලා ඒක තවත් පොඩි කොටු හැඩයට වෙන්න කපා ගත්තා. ඊට පස්සේ කහ, ලුණු, දෙහි, ගම්මිරිස් එහෙම දාලා හොඳට අත ගාලා පැය භාගයක් විතර ඒක වහලා තිබ්බා. පැය භාගයකට විතර පස්සේ මං මේ මාළු ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තිලේ බෙදගත්තා. අද මේ මාළු එක හදන්න මම කොච්චි, රම්පේ කරපිංචා, සුදු ලූණු මේවත් අරගත්තා. ඔයාලට ලොකු ලූණු, රතු ලූණු මේ වගේ දේවල් උනත් මේ මාළු එක හදන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔක්කොම ටික බැදගෙන මම තෙල් බේරෙන්න පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ කලවම් කරන්න පුළුවන් ටිකක් කටපලල් ලොකු භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දි කුරුඳු, කරාබු නැටි, එනසල් මේ ටික දාලා ටෙම්පරාදු කරනවා. ඊට පස්සේ ඒ ටෙම්පරාදුවට ටිකක් වැඩිපුර වෙන්න මම කෑලි මිරිස් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව, ඔයාලා කන්න කැමති සැර ප්‍රමාණය අනුව කෑලි මිරිස් අඩු වැඩි කරගන්න පුළුවන්. කෑලි මිරිස් එක්ක මම තව කහ ටිකක්, ගම් මිරිස් ටිකක්, 3-5 කුඩු චුට්ටකුත් මේකට එකතු කරනවා. ඒක හොඳ පේස්ට් එකක් වෙනකන් තෙලේ ටෙම්පරාදු කරගෙන මම තව සීනි ටිකකුත් ඒකට එකතු කරනවා. ඔයාලා පැණි රසට මේක කන්න කැමති නැත්නම් සීනි එකතු කරන්න එපා. දැන් මේ ටික ඔක්කොම කලවම් වීගෙන එනකොට තව ලුණු චුට්ටකුත් දාලා අර බෙදගනිපු මාළු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඒ ටික කලවම් කරගෙන ආයෙමත් කොච්චි ටික, කරපිංචා, රම්පේ, සුදු ලූණු මේ ටිකත් එකතු කරගන්න. ඔයාලට රතු ලූණු, ලොකු ලූණු බෙදලා මේකට එකතු කරන්න පුළුවන්. කොච්චි වලට අමතරව මාළු මිරිස්, අමු මිරිස් මේවා උනත් තෙලේ බෙදලා එකතු කරන්න පුළුවන්. මේ ටික හොඳට මද ගින්දරේ කලවම් කරලා මේ වගේ වෙලා වෙනකොට විනාකිරි හැන්දක් දෙකක් එකතු කරගන්න. මම විනාකිරි එකතු කරන කෑල්ල වීඩියෝ වෙලා තිබුණේ නැහැ. විනාකිරි එකතු කරාම මේක හරිම රසයි. ඊට පස්සේ හොදලා තෙත අයින් කරගනිපු බෝතලයකට මේ මාළු ටික දාලා අහුර ගන්න. අපිට හදිසි වෙලාවල් වලට වැඩි වෙලාවල් වලට මේ වගේ දෙයක් හදලා තියාගන්න එක හරිම වටිනවා. ඊට පස්සේ උණුවෙන්ම බත් එකක් තියාගෙන පරිප්පු චුට්ටක් හදාගත්තත් මේකත් එක්ක කන්න පුළුවන්. වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙන අයට, ඒ වගේම පොඩි දරුවන්ගේ වැඩත් එක්ක ගෙවල් වල කාර්යබහුල වෙලා ඉන්න අම්මලාට මේ වගේ කෑම එකක් හදලා තියාගත්තම ඒක ගොඩක් වටිනවා. එහෙනම් ඔන්න නිදහසේ වෙලාවක හදලා තියාගන්න. කිරිකොස් කියන්නේ අපි හැමෝම කන්න කැමති කෑමක්. කිරිකොස් වෙන හැටි 아무තෙන් පෙන්වන්න දෙයක් නැති වුණාට අද මං අටුකොස් වලින් කිරිකොස් යන්නයි යන්නේ. ලංකාවේදී නම් අපිට අටුකොස් වලින් කිරිකොස් ව්‍යංජන කන්න උවමනාවක් තිබ්බේ නැහැ. මොකද අපිට හොයාගන්න ඕන තරම් කොස් තිබිච්ච නිසා. කොස් වාරෙට අපේ අම්මලා මේ හොඳ පැහිච්ච කොස් ගෙඩි වලින් මේ විදියට අටුකොස් හදනවා. මදුළු සුද්ධ කරලා හීනි තීරු වලට ඉරාගෙන උණු වතුරේ පොඟවලා අරගෙන හොඳ තදාවුවේ වේලනවා. වේල ගන්නපු කොස් ටික හුලන් නොවදින්න හොඳට අහුරලා තියෙනවා. සමහර හවස් වරු වලට මේ කොස් බෙදලා අරගෙන පැණි දාලා කනවා. ඊට අමතරේ කොස් අවාරෙට මේ අටුකොස් වලින් කොස් මැල්ලුම් එහෙමත් හදනවා. ඔය අපිට රටකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඉන්දියන් කඩවල් වල, ලංකාවේ බඩු තියෙන කඩවල් වල මේ අටුකොස් පැකට් එකක් හරි පහසුවෙන් හොයාගන්න පුළුවන්. අටුකොස් වලින් මේ කිරිකොස් ව්‍යංජනය හදන්න මම පෙන්නන්නේ කාටම හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. අටුකොස් ටික ඉස්සර වෙලාම මම විනාඩි 45ක් උණු වතුරේ පොඟව ගන්නවා. වතුර පෙරලා අරගෙන ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, කහ, අබ 3-5 කුඩු ටිකක් ලූණු දාලා දියකිරින් හොඳට තම්බ ගන්නවා. මේ කොස් ව්‍යංජනේ අඩු ගින්දරේමයි තම්බ ගන්න ඕන. ටිකක් වැඩිපුර දියකිරි දාන්න ඕන. ඉස්සර වෙලා මම පෙන්නපු දියකිරි ප්‍රමාණය මේ කොස් එක තැම්බෙන්න මදි. ඒක නිසා මම තව වැඩිපුර කිරි ටිකක් එකතු කරගත්තා. ඒ කිරි ටික හිඳීගෙන යද්දී කොස් හොද්ද හොඳට උකු වෙනවා. ඊට පස්සේ මිටි කිරි මිටකුත් දාලා හොඳට කලවම් කරලා අඩු ගින්දරේ ආයෙමත් තම්බ ගන්නවා. කිසිම වෙනසක් නැහැ. අලුත් කොස් ඉව වගේම තමයි. කොස් ව්‍යංජනේ සම්පූර්ණ වෙන්නේ ටෙම්පරාදුවක් දැම්මම. තෙල් ටිකක් තියලා ඒක රත් වෙද්දී අබ ටිකක් පුපුරවගෙන සුදු ලූණු, වේලිච්ච මිරිස් කරල්, කරවිංච ටිකක් දාලා ටෙම්පරාදුව හදාගෙන කොස් එකට දාලා කලවම් කරගන්න. අද මම රෝස කැකුළු බත් උයලා කිරිකොස් හදලා අඟුළු කරවල තෙල් දාලා කොත්තමල්ලි කොළ සම්බෝල එක්ක පපඩම් මිරිස් කරල් බෙදලා තමයි ගත්තේ. කිරිකොස් තියනවා කියන්නේ ඒ කෑම එකේ රස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ.
ළඟ තියෙද්දි අගයක් නොදැනුණු දේවල් වල අගය තියෙන්නේ අපිට ඒව නැති වෙද්දී හිග වෙද්දී තමයි. ඉතින් දැනටමත් ඔයා සමහර විට මේ අටුකොස් ගෙනලා කිරිකොස් වෑංජනේ හදලා ඇති. ඒ වුණාට සමහර වෙලාවට ඒක ගැන නොදන්න අයත් ඉන්න පුළුවන්. එහෙම කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. එහෙනම් ඔන්න අටුකොස් පැකට් එකක් ගෙනල්ලා මේ විදියට හදලා බලන්න. කිසිම වෙනසක් නැහැ. මං අද කොස්සට කළු පොල් හදන්නයි යන්නේ. ඉස්සර වෙලාම මම කොස්සර ටික හොඳට හොදලා තඹ ගන්නවා. කොස්සට කළු පොල් කියලා කිව්වට මට හුරුම වචනේ තමයි කොස්සට උයනවා කියන එක. කොස්සට ටික තැම්බෙන අතරේ මම කොස්සට උයන්න ඕන කරන ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, සුදු ලූණු කපලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මිරිස් 3-5 ටිකක් බෙදගත්තා. අන්තිමටම හාල් ටිකයි පොල් ටිකයි බෙදගත්තා. අද මට ගාපු පොල් තිබුණ නැති හින්දා මම ඩෙසිකේටඩ් පොල් තමයි පාවිච්චි කරේ. ඉස්සර ගෙවල් වල කුස්සියේ වැලි මුල්ලක් තිබුණා. ඕකේ ඉතින් දෙහි ගෙඩි 2-3ක් කොස්සට ටිකක් නැති වෙන්නේ නැහැ. දෙහි කොස්සට කල් තියාගන්න හොඳම විදියක් තමයි වැලියට දාලා තියෙන එක. සමහර කාලවලට දවස් 2-3 එක දිගට වහිනවනේ. අන්න ඒ වගේ වෙලාවල් වලට මේ වැලි මුල්ලෙන් කොස්සට ටිකක් අරගෙන තම්බලා පොල් එක කණ එක හැම ගෙදරකම වගේ සිද්ධ වුණා. කොස්සට පුච්චලා කද්දිත් හරිම රසයි. ඒ වගේම කොස්සට අග්ගලාත් හරිම රස කෑමක්. තම්බගත්ත කොස්සර ටික මම මේ විදියට පොඩ්ඩක් තලා ගන්නවා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දි කුරුඳු කෑල්ලක්, එනසල් ඇටයක්, කරාබු නැට්ටක් දාලා කපාගත්ත ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, සුදු ලූණු එකතු කරලා තෙම්පරාදු කරගන්නවා. ඒ තෙම්පරාදුවට මම බෙදගත්ත මිරිස් 3-5 ටිකත් එකතු කරලා චුට්ටක් හොඳට කලවම් කරගන්නවා. මේ ඔක්කොම ටික හොඳට තෙලේ තෙම්පරාදු වෙන්න ඇරලා හදාගත්ත පොල් කිරි එක මේකට මම එකතු කරනවා. පොල් කිරි එකතු කරලා හොද්ද හොඳට කලවම් කරගන්නවා. හොද්ද ටිකක් කලවම් කරගෙන ඊට පස්සේ අපි තලාගත්ත කොස්සර ටික මේකට එකතු කරනවා. කොස්සර ටිකත් එකතු කරාට පස්සේ හොද්ද හොඳට හැඳි ගාලා ලුණු ටිකක් එකතු කරනවා. මේ වෙලාවේදී ලුණු දාන්න ඕන හරිම පරිස්සමෙන්. කොස්සට තඹ ගනිද්දිත් අපි ලුණු එකතු කරගනිපු නිසා මේ වෙලාවේ ලුණු සමහර විට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ලුණු දා ගන්න ඕන අඩුවෙන්මයි. කොස්සට වල තියෙන පිටිකතිය නිසා ටිකකින් හොද්ද උකු වෙනවා. හට්ටිය දෙපැත්තෙන් අල්ලලා මේ විදියට හොලව හොඳට හොද්ද කලවම් කරගන්න ඕන. යන්තම් මේ විදියට හොද්ද උතුරගෙන හිඳීගෙන එද්දී අපි අඹර ගනිපු හාල් පොල් ටික මේකට එකතු කරගන්නවා. හාල් පොල් ටිකත් මේකට එකතු කරගත්තට පස්සේ තවත් හොද්ද උකු වෙනවා. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා හොද්ද හිඳෙන්න දෙන්න. මම නම් කොස්සට යුවම කොස්සට වලට කෙසේ වෙතත් කොස්සට හොද්දේ කාඩි වලට තමයි කැමතිම. ඒක නිසා කොස්සට හදද්දී මම ටිකක් වැඩිපුර කිරි දාලා මේ විදියට හොඳට කාඩි හිටින්න උයා ගන්නයි කැමති. අපේ ගෙදර මේ වගේ කෑම වලට වැඩිපුරම කැමති තාත්තා. ඒ කැමැත්ත හින්දම එයා තමයි මේ වගේ කෑම හදන්න බාරගන්නේ. අපේ තාත්තා මස් මාළු කොස් පොළොස් හරිම රසට උයනවා. තාත්තලා උයන කෑම වල තියෙන්නේ අමුතුම රසයක්. සමහර විට තාත්තගේ ආදරෙත් ඒ කෑම වලට එකතු වෙලා හින්දා වෙන්න ඇති. එහෙනම් දැන් බලමු අද මගේ කෑම එකේ මොනවද තියෙන්නේ කියලා. උණු මූණු තඹපු සම්බහාලි බතට කොස්සට උයලා පරිප්පු හින්දලා කොටුකොළ සම්බෝල හදලා රට කජු බෙදුම්. මස් මාළු නෑ කියලා මේ බත් එකේ කිසිම අඩුපාඩුවක් මට නම් දැනුනේ නෑ. වීඩියෝ එක යටින් ඔයාගේ තාත්තා ඔයාට රසටම හදලා දීපු කෑම එක කමෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් ඔයා ඔයාගේ තාත්තට රසටම හදලා දීපු කෑම එක කමෙන්ට් කරන්න. තාත්තත් එක්ක තියෙන